Hi guys, ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝයක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. අද මම යන්න හිතන් ඉන්නේ සන්දාන තියෙන සඳගිරි සෑය බලන්න. ඒ කියන්නේ නුවර ටවුන් එකේ ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 6ක් විතර දුරින් තියෙන සඳගිරි මහා සෑය පන්සලක්. ඒක තමයි බලන්න දෙයන්න හිතන් ඉන්නේ. ඉතින් හන්තාන උඩුවල බස් එක මම දැන් නැංගා. මම දැන් බස් එකේ ඉන්නගෙන ඉතින් යාළුවනේ මට පිටාව බලාගෙන යන ලස්සන view point එකක් පේනවා අපිට බස් එකේ යද්දී උනත්. ලස්සන කඳු වැටි තේ වතු තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ මේ පැත්තේ ඉන්නවා කියන්නේ වැඩිපුරම තමිල් පීපල්ස්ලා තමයි ඉන්නවා කියන්නේ ගොඩක් දුරට. ඉතින් යාළුවනේ මේ වගේ තමයි ඔයාලා ලස්සන ලොකේෂන් එකක් වල බලා ගන්න පුළුවන් බස් එකේ යද්දී. අපි ගියේ දවල් වෙලා. ඒ නිසා යාළුවනේ මේකේ පොඩක් සෙනගාඩුයි අද. මේ වගේ ලස්සන view point එකක් වල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම බස් එකෙන් බැස්සා. බස් එකෙන් බැහැලා ඉතින් මම ගියා. ඉතින් යාළුවනේ බස් එකෙන් බැස්සට පස්සේ මේ වගේ ලස්සන view point එකක් වල බලා ගන්න පුළුවන් සඳගිරි සෑය පටන් ගන්න තැන. ඔය මට පිටිපස්සෙන් තියෙන සඳගිරි සෑය බෝඩ් එක. මේ වගේ ලස්සන view point එකක් බලා ගන්න පුළුවන් යාළුවනේ. කඳු වැටි තේ වතු මැදින් තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි එහෙනම් උඩට යමු. යාළුවනේ මේ වගේ දැන් පඩිපලේ තමයි දැන් ඉන්නේ. ඉතින් පඩිපලේ උඩට යන ගමන් යද්දි උනත් ලස්සන view point එකක් පේනවා. කඳු වැටි දියැලි ගංගා තේ වතු වගේ ලස්සන places ටිකක් පේනවා යාළුවනේ. දැන් මම ඉන්නේ ඉතින් උඩම හරියේ සඳගිරි සෑය පේනවානේ වගේ. ඉතින් අපි උඩටම ගිහලා බලමු කොයි වගේද සඳගිරි සෑය කියලා. ලස්සන ගල් වැටි අල්ලලා පාර හදලා තියෙනවා. ඉතින් ඔන්න යාළුවෝ අපි සඳගිරි සෑයට ආවා. ඔය පේන්නේ ඇතින් ලස්සන සඳගිරි සෑය චෛත්‍ය. යාළුවනේ සඳගිරි සෑය චෛත්‍ය තාම හදන ගමන් ඉන්නේ. යාළුවෝ අපි සෙරප්පු එහෙම ගලවලා ඉතින් සඳගිරි සෑය වඳින්න අපි ගියා. සෑහෙන පඩිපොළ ටිකක් තියෙනවා නගින්නත් උදහට. මේ වගේ අපිට චෛත්‍ය බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මම මහමෙවුනාම එදා අපි මහමෙවුනාවේ මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේ තමයි ලස්සනයි. ඉතින් මේ වගේ සඳගිරි මහා සෑය හන්තාන කියලා අපි ගහලා තියෙනවා ගලේ. ගලක තමයි ගහලා තියෙන්නේ. මට හිතෙන විදිහට යාළුවනේ මේ ගලක තමයි මේ පන්සල හදලා තියෙන්නේ චෛත්‍ය. ඉතින් මේ වගේ පැති දෙකක් තියෙනවා අපිට උඩටයි පල්ලෙහාටයි එන්න. ලස්සන ප්ලේස් එකක් යාළුවනේ කතා ගන්න දැන් එක හාමුදුර තමයි මූලික කරගෙන තමයිලු මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මූලික වෙලා තමයි මේක හදලා තියෙන්නේ. හදන්න පටන්ගෙන තියෙන්නේ. යාළුවනේ මේ වගේ ලස්සන ලොකේෂන් එකක් වල බලා ගන්න පුළුවන්. පට්ටම view point එකක් පේන්නේ. අර ඈතින් පේනවා හන්තාන කඳු වැටිය පේනවා. ඒ වගේ ලස්සන view point එකක් පේනවා යාළුවනේ. චෛත්‍ය නම් ගොඩක් ලොකුයි. පට්ටම ලස්සනයි යාළුවනේ. ඉතින් මම මේක මේ සඳගිරි සෑයට එන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ගොඩක් කල් බලන් හිටියා එන්න. ඉතින් chance එක හම්බුණා හිතුවා වගේම එන්න. යාළුවනේ ඈතින් ලස්සන view point එකක් පේනවා. ආය පට්ටම ලස්සනයි. ඉතින් guys ඉතින් කොහෙන් බැලුවත් අපිට පේන්නේ කඳු වැටි විතරමයි. ඒ තරම් ලස්සන view point එකක් තමයි පේන්න තියෙන්නේ. වලාකුළු උඩින් ඉන්නා වගේ තමයි තේරෙන්නේ උඩහටම ගියාට පස්සේ. යාළුවෝ පට්ටම හුණකක් තිබ්බේ එදා නම්. සෙනග හිටියෙත් නෑ යාළුවෝ අපි එදා ගිය දවසේ. ඔයාලත් ඉතින් එනවා නම් ඔය සතිය දවස්වල එනකොට සෙනග පොඩ්ඩක් අඩුයි. ඉතින් යාළුවෝ අපි එහෙම ගියා ගාන්ටාර තිබ්බා. ඉතින් කොහෙ ගියත් ගාන්ටාර ගහන්න හරි ආසයි. ගාන්ටාරේ ඇත්තම කිව්වොත් එන බරයි. ගාන්ටාරෙන් දෙකකුත් ගහගෙන අපි වටේම ඇවිත්තා චෛත්‍ය වටේ. ආයෙ මොනවත් කතා කියන්න දෙයක් නෑ යාළුවනේ. සෑහෙන හුණකක් තිබ්බා එදා නම්. සෑහෙන හුණක තිබ්බා. ඔයාලට මගේ කොණ්ඩෙන් පේනවා ඇති ඒ තරම් හුණකක් තිබ්බා යාළුවනේ. ඊට පස්සේ ඉතින් චෛත්‍ය වටේම අපි ඇවිදලා ඉවර වෙලා අපි ගියා චෛත්‍ය ඇතුළට. චෛත්‍ය ඇතුළට යන්නත් පුළුවන් සඳගිරි සෑයේ.
මේ වගේ අපි චෛත්‍ය ඇතුළට ගිහිල්ලා අපිට වදින්න තියෙනවා වැන්දා එතන. මේ වගේ අපි ඇතුළත් යාළුවනේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. පිළිම ඒ කියන්නේ තැම්පත් කරපුවා තමයි ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මේ වගේ අපිට බුදු කුඩි ටික තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සිට මෙතෙක් වෙනකන් හිටපු බුදුරජාණන් වහන්සේලා සේරමගේ පිළිම ටික තියලා තියෙනවා. මේ වගේ ලස්සනම ලොකේෂන් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. ඒ තරම් ලස්සනයි වචන නැහැ කියාගන්න. ඒ තරම්ම ලස්සනයි. මේ වගේ අපිට වටේම යන්න පුළුවන් යාළුවනේ චෛත්‍ය ඇතුලෙත්. රූප ඇඳලා චිත්‍ර ඇඳලා තමයි තියෙන්නේ. ලස්සනයි. තවත් තැනක් තියෙනවා යාළුවනේ වැඳ ගන්න. ඉතින් එතනත් අපි මේ වගේ වැඳගෙන අපි චෛත්‍ය වටේම ගියා. ඊට පස්සේ ඉතින් යාළුවනේ මේ වගේ අපි චෛත්‍ය ඇතුළත් වැඳගෙන අපි එහෙම පඩිපලෙන් අපි උඩට ගියා. ඉතින් යාළුවනේ දැන් අපි චෛත්‍ය වැඳලා ඉවරයි. ඉතින් සඳගිරි සෑය තාම හැදෙන ගමන් තියෙන්නේ. පුදු කුටියක් හැදෙන්න තියෙනවා. ඒ වගේ සෑහෙන තැනක් හදෙන්න තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ අපි චෛත්‍ය සඳගිරි සෑය වැඳගෙන අපි හැම පල්ලෙහා යන්න තමයි දැන් හිතන් ඉන්නේ. එහෙනම් යාළුවනේ ඉතින් හිතේ තිබ්බ ලොකු ආසාවක් තමයි සඳගිරි සෑය බලන්න. ඉතින් ඒකත් වැඳගත්තහොම නිමීට ඊට පස්සේ යාළුවනේ අපි සඳගිරි සෑය බලලා පඩිපලේ පල්ලෙහාට ගියා. ලස්සන ලොකේෂන් එක බලාගෙන යාළුවනේ මේ තමයි මම අර කිව්ව බුදු කුටිය. තාම හැදෙන ගමන් තමයි යාළුවනේ තියෙන්නේ මේක. සඳගිරි සෑය ඉතින් ළඟදීනේ පටන් ගත්තේ. මේ වගේ තාම හැදෙන ගමන් තමයි තියෙන්නේ යාළුවනේ. අපේ සඳගිරි සෑය හාමුදුරුවෝ තමයි මේක ඉතින් හදන්නේ. මහන්සි වෙලා මේ තාමත් තව පල්ලෙහාත් මොකක්දයක් හැදෙනවා මොකද්ද කියලා දන්නේ නැහැ. හාමුදුරුවෝ හම්බුන්නේ නැහැ මට ඒ ගැන හරියට වහගන්න. යාළුවනේ මේ වගේ තාම පේෂන්ස් කරන ගමන් තමයි තියෙන්නේ. යාළුවනේ අපි ආයෙත් දවසක යමු මේක ඉතින් හදලා ඉවරනට පස්සෙත් බලන්න. ඉතින් යාළුවනේ මේ වගේ තමයි ඉතින් සඳගිරි සෑය අද බලා ගන්න පුළුවන් උනේ මට. ඉතින් යාළුවනේ මේ වගේ අපි සඳගිරි සෑය බලාගෙන පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආව ගම අපේ වීල්ලා සෙට් වුණා නුවර ටවුන් එකට යන්න. ඉතින් අපි එහෙම එකට නැංගා. මොකද හන්තාන උඩුවට බස් එන්න පොඩක් වෙලා යනවා. පැයෙන් පැය වගේ තමයි බස් තියෙන්නේ. ඉතින් යාළුවනේ මම ඔයාලත් කියන්නේ ඉතින් අනිවාර්යෙන් සඳගිරි සෑය බලන්න එන්න. නුවර ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර දුරින් තමයි තියෙන්නේ. හන්තානේ පාරේ තමයි යාළුවනේ මේක තියෙන්නේ. ඔයාලත් අනිවාර්යෙන් මේක බලන්න එන්න කියලා මම කියනවා. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝවක් ළඟදීම ගේන්නම් යාළුවනේ. ඔයාලා හැමෝම සෙට් වෙලා ඉන්න. අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්.